Hello guys, welcome back කියලා පිළිගන්නවා මගේ YouTube channel එකේ දෙවෙනි වීඩියෝ එකට. මම අද ඔයාලට ගෙනලා දෙන්නේ gimbal දෙකක් අතර වෙනස. මං ගාව තියෙනවා DJI Osmo Mobile SE එකයි මේ HQ6 කියන බ්‍රෑන්ඩ් එකේ gimbal එකකුයි. මේ දෙක අතර වෙනස කිව්වොත් ලොකුම වෙනස තියෙන්නේ price එකේ. මේක රුපියල් 36000ක් වගේ වුණා. මේක රුපියල් 22000ක් වගේ වුණා. ප්‍රයිස් එක ලොකු වෙනසක් තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් ඔයාලට ගැලපෙන්නේ මොන වගේ gimbal එකක්ද, ඔයාලගේ බජට් රේන්ජ් එකත් එක්ක ඔයාලා ගන්න ඕනේ මොන වගේ gimbal එකක්ද, ඔයාලට ගැලපෙන ෆීචර්ස් මොනවද, දෙකේම ෆීචර්ස් සමානද නැද්ද, මොකටද යන්න ඕනේ gimbal එක කියලා ඔයාලට දැනගන්න පුළුවන් මේ වීඩියෝ එකේ. ඉවර වෙනකම් බලන්න. බලපු ඔයාලා subscribe කරන්න. මේ තියෙන්නේ HQ6 කියන බ්‍රෑන්ඩ් එකෙන් එන gimbal එක. එතකොට මේ තියෙන්නේ DJI brand එකේ එන mobile SE කියන gimbal එක. අපි මේ දෙකේ box දෙක ගත්තොත් box දෙකම size එකෙන් සමානයි. box දෙක වගේම අතුල තියෙන බඩු ඔක්කොම accessories ඔක්කොම දෙකේම සමානයි. කිසිම දෙයක් වෙනසක් නැහැ. මේ තියෙන්නේ අපේ gimbal දෙක. මේ තියෙන්නේ DJI එක, මේක HQ6 එක. ඔයාලට බැලුමට පේනවා ඇති මේ දෙකේ කිසිම වෙනසක් නැහැ කියලා. සයිස් එකෙන් දෙකෙන්ම එක සමානයි. මටත් පේන්නේ සයිස් දෙකම එක වගේ. දෙකේ කිසි වෙනසක් නැහැ. බරේ චූටි වෙනසක් තියෙනවා. HQ6 එක චුට්ටක් බරයි. DJI Osmo Mobile SE එක බරෙන් චුට්ටක් අඩුයි. මේ දෙකේ ෆිසිකල් නම් කිසිම වෙනසක් පේන්නේ නැහැ. අපිට හැන්ඩල් එකේ තමයි ෆෝන් හෝල්ඩර් එකේ තමයි චූටි වෙනසක් පේන්නේ. අනික් ඒ වගේ කිසිම වෙනසක් පේන්නේ නැහැ. ඊළඟට කතා කරන්න යන්නේ මේ දෙකේම ට්‍රයිපොඩ් දෙක ගැන. මේ දෙකේම ට්‍රයිපොඩ් දෙක පෙනුමින් සමානයි. ඒ චූටි උසේ පොඩි වෙනසක් තියෙනවා. අපිට ඒක අවුලක් වෙන්නේ නැහැ. මේක කොහෙන් තියලා තියන්න ගියපුවාම මේක අන්ෆෝල්ඩින් කරලා තිබ්බහම උසවල් දෙකම අපිට සමාන ලෙස තමයි පේන්නේ. අපි ඊළඟට මේක කතා කරමු මේකේ අන්ෆෝල්ඩින් එක ගැන. DJI එකේ නම් හරිම සරලයි අන්ෆෝල්ඩින් එක. කෙලින්ම මෙහෙම උස්සපු ගමන් අපිට gimbal mode එකට ගන්න පුළුවන් මේක. කිසිම දෙයක් කරන්න නැහැ. ඒත් අපේ HQ6 එකේ චූඩි ප්‍රොසෙස් එකක් තියෙනවා මේක අන්ෆෝල්ඩින් කරගන්න. චූඩි ප්‍රොසෙස් එකක් තියෙන්නේ ඔයාලට පේනවා ඇති මෙතන චූඩි ස්ක්‍රූ එකක් වගේ එකක් තියෙනවා. ඒක කරවලා බුරුල් කරගෙන ඉවරලා තමයි අපිට මේකේ අන්ෆෝල්ඩින් එක කරන්න තියෙන්නේ. ඒ වගේම මේක gimbal mode එකට ගන්න නම් අපිට මෙතන චූඩි ලොක් එකක් සහ මෙතන චූඩි ලොක් එකක් දීලා තියෙනවා. ඒ ලොක් දෙකම අන්ලොක් කරගත්තට පස්සේ තමයි අපිට මේක gimbal mode එකට ගන්න පුළුවන්. එතකොට මේක වඩාත් ලේසියෙන් අපිට gimbal mode එකට ගන්න පුළුවන්. මේක චුට්ටක් මහන්සි වෙන්න ඕනේ. මහන්සියක් නෙමෙයි, චූටි ප්‍රොසෙස් එකක් තියෙනවා මේක gimbal mode එකට ගන්න. එතකොට ඒක තමයි මේකේ තියෙන චූටි වෙනසකට තියෙන්නේ. මේ දෙකේම බටන්ස් ටිකක් සේම් ෆීචර්ස් වගේ තියෙන්නේ. මේකේ චූටි ඩිස්ප්ලේ එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති. මේකේ හැම ඩිස්ප්ලේ එකක් නැහැ. දෙකම ඔන් කරන්න තියෙන DJI එක ඔන් කරන්න තියෙන මෙන්න මේ බටන් එකෙන් අපිට. එතකොට HQ6 කියන බ්‍රෑන්ඩ් එක ඔන් කරන්න තියෙන මෙතන තියෙන මෙන්න මේ බටන් එකෙන් අපි gimbal දෙකම දැන් ඔන් කරගත්තා. ඔන් කරගත්තට පස්සේ අපිට පේනවා ඇති දෙකම එක උස, ඒ වගේම එක සමානයි. ඊළඟට අපි කතා කරමු මේ දෙකේ මොඩ්ස් ගැන. මේ දෙකේ මොඩ්ස් සාමාන්‍යයෙන් ෆීචර්ස් ඔක්කොම එක වගේ. මේකේ සේම් මොඩ්ස් තමයි අපේ HQ6 එකේ තියෙන්නේ. හැබැයි DJI එකේ නැති එක ෆීචර්ස් එකක් තියෙනවා HQ6 එකේ. ඒ තමයි මේකේ ඉන්බිල්ට් එන චූටි ෆ්ලෑෂ් ලයිට් එක.
මේක ගොඩක් අපිට ප්‍රයෝජනවත් වෙනවා නයිට් කැම්පින් වලදී අපේ ගහන කොටේජස් වලදී අපිට වෙනම ලයිට් එකක් යූස් කරන්න ඕනේ නැහැ. අපිට ලෝ ලයිට් එකේ අපිට මේකම යූස් කරලා අපිට වීඩියෝ එකක් කරගන්න පුළුවන්. බැටරි ලයිෆ් එක ගැන කතා කරොත් මේක මිලි ඇම්පියර් 3600ක සහ මේක මිලි ඇම්පියර් 2600ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. හැබැයි මේ දෙකේම යූසේජ් ටයිම් එක අපිට ගිම්බල් එක පාවිච්චි කරන්න පුළුවන් වෙලාව සඳහන් වෙන්නේ පැය 8ක් විතර තමයි දෙකේම සඳහන් වෙන්නේ බැටරි කැපැසිටි එක වෙනස් වුණාට. ඊළඟට අපි zoom button එක ගැන කතා කරමු. දෙකේම zoom button එක අපේ වම් අත පැත්තේ එකම විදිහට බලා ගන්න පුළුවන්. මෙතන චෝඩි බටන් එකක් තියෙනවා. ඒ බටන් එක උඩට පල්ලෙහාට කරපුවාම දෙකේම same zoom වෙනවා වගේම zoom out එක අපිට බලා ගන්න පුළුවන්. අපි ඊළඟට කතා කරමු මේකේ charging port එක ගැන. අපිට මෙන්න මෙතන තමයි DJI Osmo Mobile SE එකේ charging port එක තියෙන්නේ. මේක C type එකක්. එතකොට අපේ HQ6 එකෙත් එතනම තමයි අපේ charging port එක තියෙන්නේ. ඒකත් C port එකකින් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි මේ දෙකේ grip එක ගැන කතා කරමු. DJI Osmo Mobile SE එකේ grip එක ගැන කතා කරොත් මේක හොඳට අතට අහු වෙනවා වගේම මෙතන චූටි රබර් grip එකක් දීලා තියෙනවා. ඊළඟට අපි HQ6 එකේ බැලුවොත් මේකේ අපිට ඇඟිලි ටික තියාගන්න වෙනම නිකන් කට් එකක් වගේ දාලා තියෙනවා. ඒක අපිට පහසුයි අල්ලගන්න. මේක මම හිතනවා grip එක අතින් නම් හොඳයි කියලා. ඊළඟට තමයි අපි කතා කරන්න යන්නේ අපේ gimbal එකේ තියෙන ප්‍රධාන feature එක ගැන. මේ දෙකේම face tracking, active tracking දෙකම තියෙනවා. දෙකම එක වගේ. අපි ඊළඟට පොඩි ටෙස්ට් එකක් කරමු. මේ දෙකේම මෙන්න මෙතන තියෙන මේ බටන් එක ක්ලික් කරපුවාම face track එක වෙන්න පටන් ගන්නවා. එතකොට අපි යන්නේ කොහෙද? ඒක ඒ පැත්තට හැරෙනවා. DJI එක වගේම HQ6 එකෙත් ඒ ෆීචර් එක එහෙමම තියෙනවා. ඊළඟට මම කරපු ටෙස්ට් එකෙන් මට චූටි අදහසක් ආවා මේ දෙක ගැන. DJI එකේ face track එක track line එකෙන් පිටට ගිහිල්ලා ආය අතුරට එද්දි එයා අපිව auto detect කරගෙන නැවත අපිව ඉන්න පැත්තට ෆෝන් එක හරවන්න පටන් ගන්නවා. ඒත් HQ6 එකේ ඒ ෆීචර් එක දීලා නැහැ. HQ6 එකේ track line එකෙන් එළියට ගියපුවාම ඒක ආය අපි track එකට ආවොත් එයාට detect කරගන්න AI පහසුකම නැහැ. අපිව low budget range එකේ අපි ගන්නවා නම් මම recommend කරනවා මේ HQ6 කියන එක. මොකද අපිට DJI වගේම ඒ range එකේම ඒ facilities ඔක්කොම modes ඔක්කොම දෙකේම අපිට එක වගේ බලා ගන්න පුළුවන්. දෙකම එකම features චූටි වෙනසකට තියෙන්නේ අර active track එක විතරයි. DJI එකේ අපි track line එකෙන් එළියට ගිහිල්ලා ආයෙ එද්දී අපි ආයෙ auto detect කරගෙන track කරන්න පටන් ගන්නවා. ඒ HQ6 එකේ ඒ track කරන පහසුකම අපිට දීලා නැහැ. එහෙනම් මේ වීඩියෝ එකෙන් ඔයාලට චූටි හරි අදහසක් එන්න ඇති කියලා මම හිතනවා. මේ දෙකෙන් ඔයාලට හිතෙන්නේ නැති මොකක්ද ගන්න හොඳ? ඔයාලගේ බජට් රේන්ජ් එකෙන් මොකක්ද ගන්න හොඳ? ඔයාලට තියෙන බජට් එකට මොකක්ද ගැලපෙන්නේ? ලොකු බජට් රේන්ජ් එකක තියෙන Osmo Mobile SE එකට යනවද නැත්නම් HQ6 එකට යනවද කියලා. මේ දෙකම buy කරන්න පුළුවන් link දෙකක් මම පහළ description එකෙන් දාලා තියන්නම්. ඔයාලා ඒ දෙක බලන්න. මේකේ වර්ග නම් ගොඩක් තියෙනවා. HQ6 එකේ තව රේන්ජස් තියෙනවා. මේකේ ඇඩ්වාන්ස් එකක් තියෙනවා. මං ගාව තියෙන්නේ මේක. මං ඒකයි මේක කරේ. මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා subscribe කරලා ඊටම එකතු වෙලා ඉන්න. Understand you soon, it won't be long. Keep on, keep running.